කේන්දරේ නොබලා අනාගතය ගැන කියන්න වෙන කවුද? අපේ රාගම ගුරු තමයි ඒ. ඉතින් අපි උදේ පාන්දරම හා පුරා කියලා මේ බලන්න අපේ අනාගතය ගැන දැනගන්න. ආයිබෝවන් බොහොම සුබම සුබදැසනම් ප්‍රාර්ථනා කරනවා. බොහොම මම මේ කියන්න ගියේ මට ඒක කියන්න හදන හින්දාම තමයි හරිම සතුටින් ඉන්න බවක් පේනවා මූණේ. හැමදාමත් එහෙමයි නේද? මොකද හේතුව තමයි සතුටින් ඉතියොත් තමයි තව කෙනෙක්ට සතුට ළඟා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ හිතේ සතුටක් නැතුව තව කෙනෙක්ට සතුට දෙන්න බෑ. ඒක නිසා පුළුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ. අනිවාර්යයෙන්ම. මොකද සතුට මූණෙන් පේන නිසාම තමයි මට එහෙම අහන්නේ. ඉතින් ඉස්සෙල්ලා මට අහන්න ඕනේ රාගම ගුරුතුමනි දැන් ඔබතුමා මාර්තු මාසේ 29 30 දෙදින නුවර වැඩසටහන් පවත්වනවා. ඒ වගේම ඒකට අපොයින්ට්මන්ට්ස් දෙන්නත් පටන් අරගෙන තියෙනවද කියලා මට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට හදිසියෙ කෙනෙකුට ඒකට සම්බන්ධ වෙන්න උවමනාවක් තිබ්බොත් කොහොමද අපි ඒකට සම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තටම අපි ගාල්ලි වැඩසටහනක් කරා ගිය මාසේ අවසානයේ දසදෙසරාදිරිදා. ඒ වගේම නුවර එකත් දැන් අපොයින්ට්මන්ට්ස් අද ඉඳලා ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඇත්තටම ඒකෙදි කරන්න තියෙන අපේ එක්කෝ අපේ ෆෝන් නම්බර වලට කතා කරලා WhatsApp එකකට මෙසේජ් එකක් දැම්මම නුවර අපොයින්ට්මන්ට් එකක් නෙයි. හැබැයි පළවෙනිම දේ කියන්න ඕනේ අපොයින්ට්මන්ට්ස් දවස් දෙකට 20යි දෙන්නේ. දවසකට 10 ගානේ. ඒකින්ද ගොඩක් අපොයින්ට්මන්ට්ස් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ඉක්මනට ගන්න එක අනිවාර්යෙන් කරන්න. මොකද නැත්තම් තරහ වෙයි නේද? දැන් හැම වෙලාවෙම වෙන දෙයක් තමයි. මොකද ඒකෙදි වෙන්නේ ගොඩක් දුරට අර අපිට පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට වැඩ කරන්න නැහැ මම. ඉතින් ඒක නිසා මේ අර එන්න බැරිම කට්ටිය තෝරලා තමයි මම ඒකට එන්න කියලා කියන්නේ. ඒක නිසා 29:30 ඒ කියන්නේ සෙනසුරාදා හවස 4 ඉඳලා 6 වෙනකනුත් ඉරිදා උදේ 8 ඉඳලා 10 වෙනකනුත් තමයි අපොයින්ට්මන්ට්ස් දෙන්නේ. ඒක මේ වෙලාවේ ඉඳලා කතා කරලා ඔයගලන්ට කැමති නම්බර එකකට කතා කරන්න. ඒ සියලු නම්බර වලින් ඔයගලන්ට දිනය සහ වෙලාව ගන්න පුළුවන්. එතකොට ඒ ගත්ත අයට විතරයි හම්බෙන්න පුළුවන්. එතනින් එහාට අනිත් එක තමයි මේ අන්තිම මොහොතේ මම හොටෙල් එක කියන්නේ. ඒ නැත්තම් ඒ හොටෙල් එකට ගිහිල්ලා ඒගොල්ලෝ අපොයින්ට්මන්ට්ස් ඉල්ලනවා. ඒකින්ද එහෙම කරන්න එපා. අපේ ආයතනයෙන් පමණයි අපොයින්ට්මන්ට්ස් දෙන්නේ. ඒතර නුවර ටවුන් එකටම තමයි එන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට විනාඩි 3-4ක දුර පයින් යන දුර තමයි තියෙන්නේ. ඒක මම අවසාන සතියේ කියන්නම්. එතකන් ඔයාට වෙලාවක් ලබා ගැනීම මේ වෙන ඉඳලා කරගන්න පුළුවන්. ඒකෙදි ලියාපදිංචි වෙන්න ඕනේ WhatsApp දුරකථනයකට කතා කරන්න නැත්නම් අපේ ලෑන්ඩ් නම්බර් එකට කතා කරන ඕනේ නම්බර් එකකට කතා කරලා ඔයගලන්ට වෙලාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් රාගමුරුදුමින් තවත් මට අහන්න ඕනේ දැන් මේ සාස්ත්‍ර බලනවට අමතරව නුවරදී මං හිතන්නේ ලබා ගන්න පුළුවන් විශේෂ සේවාවන් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ ගැනත් මට දැනගන්න ඕනේ. ඒ වගේම ගාල්ලේදීත් අපි මේ වගේ වැඩසටහනක් දියත් කරානේ. ඒකෙදි ලැබෙච්ච වගේ සහන මොනවා හරි තියෙනවද? ඒ වගේ දේවලුත් මං හිතන්නේ ගොඩක් අය බලාගෙන ඉන්නවා ලැබෙයි කියලා හිතන්නේ. මොකද හේතුව ගොඩක් ඒගොල්ලන්ට විශේෂ මිලවල් යටතේ දැන් අත්‍තරම ඒගොල්ලන්ට එන්න බැරි සහ ඒ දවස් විතරයි ඒක තියෙන්නේ. ඒකින්ද ඕගොල්ලන්ට විශේෂ මිලවල් යටතේ සියලුම සේවාවන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද 20 දෙනාටනේ උපරිම දෙන්නේ. ඒ 20 දෙනාට ඒ අපේ ඇත්තටම ගත්තොත් සමහරක් වෙලාවට අපි දෙනවා අපේ පූජා ගාස්තුව විතරක් අරගෙන යන්ත්‍ර ලබා දීමේදී වගේ කටයුතු සියල්ල කරනවා. ඒකින්ද ඔයගලන්ට කතා කරලා දිනේ දාගද්දිම එහෙම වැඩක් තියෙනවා නම් ඒ අදාළ දේවල් තියෙනවා නම් විශේෂ මිල යටතේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඇත්තට මේ සියලු දේවල් දැනගන්න අනිවාර්යයෙන්ම කතා කරලා මොනවාද ගන්න පුළුවන් මොනවාද වෙන්න පුළුවන්. ගොඩක් ඒගොල්ලන්ට තියෙන ගැටලුවක් තමයි මේ දැන් ඔය මාගාවට එන ගත්තොත් 180%කටම තියෙන දෙයක් තමයි එක්කෝ දීපු දේවල් තියෙනවා. එහෙම නැත්නම් කරපු දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම මේ දේවල් සඳහා විශේෂ දේවල් තියෙනවා. අනිත් එක ගෙදර ආරක්ෂා කරද්දී මම අනිවාර්යයෙන්ම යන්ත්‍රයක් ඒ කියන්නේ ඒ දාන එක්කනට යන්ත්‍ර දෙකකුත් නොමිලේ ලබා දීම මේ කාලේ සිදු කරනවා. ඒක එතනදී ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ විශේෂ දේවල් තියෙනවා. කතා කරපුවම මොනවාද තියෙන්නේ මොනවාද කරන්න පුළුවන් කියන එක දැනගන්න හැම. හොඳයි. දැන් මට ඔය මං කියවනේ මුලින්ම සතුටින් ඉන්නවා කියලා. දැන් ඔය වගේ දේවල් හිතේ තියාගෙන ඉන්න හින්දා තමයි රාගමුරුතුමන් මේ වගේ සතුටින් ඉන්නේ. ඉතින් මම මතක් කරන්නම් ඔබට මේ දේවල් දැන කියා ගන්නට ඔබට අවශ්‍ය සහන ලබා ගන්නට වැඩිදුර මේ පිළිබඳව දැන ගන්නට අවශ්‍ය දුරකථන අංක මොනවද කියලා 0117 55 78 78. ඒ වගේම 0773 55 78 78. ඒ වගේම 07 433 40 40 50 60 කියන දුරකථන අංක ඔස්සේ ඔබට විස්තර දැනගන්න පුළුවන්. දැන් අපි කතා බහ කරානේ. පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න. ඒක බලලා මෙන්න. රාගමුරුදු දැන් ටීවී එකෙන් දැනගෙනයි මම ආවේ. මුලින්ම මම සහන යන්ත්‍රයක් ගන්න ගොඩාක් කරදර ප්‍රශ්න මැද ආවේ ලොකු විශ්වාසයකින්. ඒක අරගෙන ගියායින් පස්සේ ගොඩාක් දුරට හොඳයි. මම ආයෙ ඇවිල්ලා අවුරුදු දෙකක් ඒ සහන යන්ත්‍රයෙන් ඔලුව උස්සගත්තා. ඊට පස්සේ ආයෙ ඒක අලුත් කරලා ආයෙ එකක් අරගෙන ගියා. ආයෙ මම
ඒ ගැන ඔක්කොම හොයලා බලලා ආයේ මාතාගේ යන්ත්‍රයක් දැම්මා. ඒකෙන් ගොඩාක් හොඳයි. සෑහෙන්න දියුණුවක් වුණා. මම ආයේ ගුරුතුමා වන්දන ස්තුති කරන්න ආවේ. මම මේ දේ කියන්නේ ගොඩාක් දුක් විඳින කරදර ඇස්සින්න අපි මේ වගේ දෙයකින් ඔලුස්සර ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් දියුණු වුණා මම. මේ 2025 දෙවැනි මාසේ මම ගිය අවුරුද්දේ 11 වෙනි මාසේ 30 මහත්යාටත් යන්ත්‍රයක් දාගෙන ගියා. මාස 3ක කාලයක් තමයි ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩක් කරනවට ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. රාගම් ගුරුතුමනි දැන් මට මේ පිළිබඳව ඇත්තටම විස්තර ටිකක් දැනගන්න ඕනේ. මේ ඔබතුමාගෙන් මම හිතන්නේ සහන ලබා ගන්න ආපු කෙනෙක්. මොන වගේ ප්‍රශ්නයක් වෙලාද ඔබතුමා ඇයට පිළිසරණක් වුණේ? ඔය ඒකේ වෙලා තියෙන්නේ ඇත්තටම ඉස්සලා සහන යන්ත්‍රයක් තමයි අරන් දෙන්නේ. මොකද මගේ ජීවිත කාලේ වැඩිම දීලා තියෙන යන්ත්‍රය තමයි සහන යන්ත්‍රය කියන එක. ඉතින් ඇත්තටම මේ සහන යන්ත්‍රයෙන් පස්සේ එයා අරගෙන ඒකේ ප්‍රතිඵල තියෙනවා. මම අවුරුදු 2ක් විතර යන්ත්‍ර පාවිච්චි කරලා තිනවා. ඊට පස්සේ එයාටත් ඕන වෙලා මොකද ඒගොල්ලෝ ව්‍යාපාර වලින් වැටිලා ආර්ථිකයේ වැටිලා එයාගේ හස්බන්ඩ්ගේ කටයුතු ඔක්කොම අඩපණ වෙලා තියෙනකොට තමයි මා ගාවට සියල්ලම නැති වෙච්ච වෙලාවක තමයි ඔබතුමා ගාවට ආවේ නේ. ඉතින් එතකොට ඒ ඇවිල්ලා ඊට පස්සේ මේ වෙනකොට එයා ඊට පස්සේ අනිත් යන්ත්‍රයක් දාලා එයාගේ හස්බන්ඩ්ටත් යන්ත්‍රයක් දාලා තිබුණා නොවැම්බර් මාසේ ඇවිල්ලා ඒක මාතාංගේශ්වරී යන්ත්‍රයක්. ඉතින් ඇත්තටම ඇවිල්ලා මාසෙ සාමාන්‍යයෙන් මම කියලා තියෙනවා මාසෙකමාරකින් දෙකකින් ඇවිල්ලා මාව හම්බෙන්න දින 45ක් 60කින් කියලා. හැබැයි මේගොල්ලෝ එකපාරකුත් ඇවිල්ලා දෙවෙනි පාර ඇවිල්ලා තමයි මට කිව්වේ මහත්තයා දැන් නම් ඔළුව ටිකක් උස්සලා ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි එහෙමයි 100%ක් හරි කියන තැන නෙමෙයි ඉන්නේ. නමුත් ඒගොල්ලන්ට ප්‍රතිඵලදායී තත්ත්වයක් එතන තියෙනවා. ඉතින් මේ වෙනකොට එයා හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට ස්තුති කරන්න ආව වෙලාව තමයි මම කිව්වේ. ඉතින් මොකද ඒගොල්ලෝ එයා ප්‍රසිද්ධ චරිතයක්. ඒකින්ද මං කිව්වා වාගේ මූණ පෙන්වන්න ඕන අවශ්‍ය නැහැ. විස්තරේ විතරක් මට කියන්න කියලා. මොකද එතන තව ප්‍රශ්නයක් තියෙනවා. එන හැමෝම වගේ මේ ගුප්ත විද්‍යාව කරගන්න ටිකක් පොරින්. එහෙම දෙයක් තියෙන. එලිපිට ඇවිල්ලා කියන්නේ නැහැ ගුරු ගාවට යනවා කියලා. හැබැයි ඉතින් ඒගොල්ලෝ හදවතින් දන්නවා මේ වැඩ කරගෙන ඒ නිසා තමයි සාර්ථක වෙච්ච කට්ටිය කියලා. දැන් ගිය සතියේ මම පෙන්නුව කෙනා එයා බය නැහැ. එයාට කෙලින්ම එයා මම හිතන්නේ අවුරුදු 4ක 5ක ඉඳලම ටිකටම මගෙන් යන්ත්‍ර ගන්න ඒ වගේ කෙනෙක්. ඉතින් අතරම මාතංගේශ්වරී යන්ත්‍රය සහ සහන යන්ත්‍රය කියන්නේ මගේ ජීවිතේ වැඩිම හදපු යන්ත්‍ර. දැන් මේ වෙනකොට මම කුබේර යන්ත්‍රය තමයි මිනිස් පුරුදු කරන්නේ. මොකද හේතුව එක එක කාලෙට එක එක යන්ත්‍ර දෙන්නේ. ඒ කියන්නේ එක සමහරක් ඒගොල්ලන්ට මේ යන්ත්‍ර අහන්න නැති දේවල් තියෙනවා. ඒ කියන්නේ කොච්චර කළත් හරියන්නේ නැති දේවලුත් තියෙනවා. ඒක නිසා එක එක මාරු කර කර අලුත් දේවල් සාමාන්‍යයෙන් මම ඉඳලා හිටලා අලුත් යන්ත්‍රයක් හදනවා මාස 3-4කට සැරයක්කින්. මේ වෙනකොට කුබේර යන්ත්‍රයත් ඒ වගේම ප්‍රතිඵලදායී තත්ත්වයට මම හදලා තියෙනවා, හැදිලා තියෙනවා. ඉතින් සාර්ථකව යන්ත්‍රවල වැඩපිළිවෙල කරගෙන යනවා. හොඳයි. ඒ වගේම තමයි මට ඔබතුමාගෙන් අහන්න ඕනේ දැන් විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට ඔබතුමා ගාව යන්ත්‍ර තේනවනේ. ඒක අපි හොඳින්ම දන්නවා. දැන් මට දැනගන්න ඕනේ දැන් මීට අමතරව සරස්වතී තෙල් බිඳුවක් ලබා ගන්නත් අපි ගොඩක් කැමතියි. මම හිතන්නේ ඒකටත් ගොඩක් අය උනන්දු වෙනවා. ඒ වගේම තමයි අපිට දැන් මේ සරස්වතී තෙල් බිඳුව ලබා ගන්න සුදුසු මොන වගේ අයටද කියන කාරණයක් සමහර අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ගුරුතුමනි. මට ඒකත් ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. ඒ වගේම මේ එක බිඳුවක බලය කොච්චර කාලයක් තියෙනවද? සාමාන්‍යයෙන් මේව දෙයක් තියෙනවා. ඔය තෙල එක දවසක් යද්දි වාෂ්ප වෙනවා. ඒ තෙල හිටින්නේ නැහැ වාෂ්ප වෙනවා. සාමාන්‍යයෙන් මගේ පළපුරුද්ද හැටියට මාස 6ක් විතර ඇද්දි ඒක වාෂ්ප වෙනවා. මොකද ඒ තෙල කියන්නේ ඇත්තටම මේ තෙල අපි හිඳින එකක්නේ. හිඳුනයින් පස්සේ ඒ තෙලේ තියෙන සාමාන්‍යයෙන් අර අපි බින්දු ඇතර බින්දුවයි කියනකොට බින්දු 3ක් විතර දානවා. හැබැයි ඒක සාමාන්‍යයෙන් මාස 6ක් විතර ඇද්දි ඒකේ පුළුන් කෑල්ලට දැම්මම ඒකෙන් වාෂ්ප වෙන ගතියක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේක මතක දාන ශක්තිය රැඳෙන. එතකොට ඒක පොඩි දරුවන්ටද ලොකු ඒගොල්ලන්ටද කියලා එකක් නැහැ. සාමාන්‍ය පොදුවේ හැමෝටම ඇත්තට මමත් සමහරක් වෙලාවට මන්ත්‍ර පාඩම් කරලා මම කියන්නේ මටත් බැරල් එකක් විතර තියාගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මේ මන්ත්‍ර අලුත් මන්ත්‍රයක් පාඩම් කරද්දි මම උනත් පොඩ්ඩක් කරන් දිවේ තියාගෙන තමයි පුරුදු වෙන්නේ. එහෙම නැත්නම් පාඩම් කරන්නේ. මොකද හැම එකම අපිට පාඩම් නොහිටින වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා අලුත් මන්ත්‍රයක් ගත්තාම අනිවාර්යයෙන්ම අපි අනිත් මම මන්ත්‍ර වලට ගොඩක් තන්ත්‍ර තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මම ගොඩක් දුරට මං උනත් පාඩම් කරලාට සරස්වති තෙල් ටිකක් තියෙනවා. හැබැයි එකම දේ සරස්වති තෙල් තියෙන වෙලාවට අපේ හැමෝම කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි මස් මාළු පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙලාවට විතරක්.
ඒක පාවිච්චි නොකර නිර්මාංශ වෙන්න ඔව් ඕනේ. නිර්මාංශ වෙලා ඒක තියෙන එක තමයි ගොඩාක් සුදුසු. ඒ වෙලාවට අපිත් එහෙම තමයි. එතනින් එහාට ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක නිසා ඒක ගොඩක් දුරට විභාග ජය. හැබැයි මෙහෙමයි විභාග ජය කියලා කියන්නේ විභාග පාස් වෙන්න යන්ත්‍රයකුයි දෙලුයි නෙමෙයි. ඒක වෙන්නේ මතක ධාරණ ශක්තිය සහ මතකය නැවත ආවර්ජනය වෙන්න තමයි දෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන් කියන්න ඕනේ මේ සෙනසුරාදායින් පස්සේ මම දැන් O level කරන සහ දරුවන්ට මම නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් කරලා දීලා ගිය සැරේත් කරා. ඉතින් ඒ වලට ලියාපදිංචි වෙන්න පුළුවන් අපේ WhatsApp දුරකථන අංකයේ තියෙන යන්ත්‍ර ලබා ගැනීම කියන එක. ඒකට මෙසේජ් එකක් දාලා තියන්න දරුවනේ ඔයගොල්ලෝ 9යි වයසයි මම 10 දිනට 15 දිනට විතර යන්ත්‍ර නොමිලේ ලබා දෙනවා. ඉතින් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදී ලියද්දි ලියන්න මතක ධාරණ ශක්තිය යන්ත්‍රයක් කියලා. මොකද ඒ යන්ත්‍ර ඉල්ලන එකට ගොඩාක් යන්ත්‍ර ඉල්ලලා එවනවා. ඒකින්ද අපි දන්නේ නැහැ මොන යන්ත්‍රයද ඔයගොල්ලෝ ඉල්ලන්නේ කියලා. මතක ධාරණ ශක්ති යන්ත්‍රය ලබා ගැනීමට අවශ්‍යයි කියලා අපේ පේන WhatsApp දුරකථන අංකයට දාන්න. හැබැයි දාන හැමෝටම දෙන්න බැරි වෙයි. පුළුවන් කට්ටියට මම දාන හැබැයි මම ගොඩක් දුරට දුන්නේ දුර කට්ටියට. මොකද හේතුව මාව ඇවිල්ලා වැඩක් කරගන්න බැහැයි කියන කට්ටියට තමයි ගොඩක්ම දුන්නේ. ඒකින්ද මතක දාන ශක්තිය යන්ත්‍රයක් අවශ්‍යයි. ඔයාගේ 9යි වයසයි ලිපිනය එවන්න. ඒක මම නොමිලේ ඕගොල්ලන්ගේ ගෙදරටම එවනවා. ඒක මගේ මම හැම සැරේම කරන වැඩක්. ඒක නිසා 9 වයස ලිපිනය දෙන්න. ඒ වගේම මතක දාන ශක්තිය යන්ත්‍රයක් කියලා ඉල්ලන්න. මොකද ඒකට යන්ත්‍ර ඉල්ලලා ගොඩාක් මෙසේජස් එනවා. ඒක නිසා ගොඩක් දුරට මේ කියනකොටම මම හිතන්නේ ඒවා ඇවිල්ලා ඉවරයි 10 15 නෙවෙයි 100ක් 200ක් වෙනවා. ඒක නිසා දරුවනේ චුට්ටක් ඉවසලා ඉන්න. මට ඕගොල්ලන්ව තෝරලා බලන්න. මොකද මම තමයි ඒක තෝරන්නේ. මේ වැඩ ඔක්කොම ඉවරලා නිදහසේ තෝරලා ඔන්න 10 දිනට මම එවනවා නැත්නම් 15 දිනට එවනවා කියලා කියන. ඒගොල්ලන්ට නොමිලේම ලැබිලා ඇති. ඉතින් ඒක නිසා ඇත්තටම ඒකෙන් ගොඩක් දුරට වෙන්නේ මතක ධාරණ ශක්තිය සහ ඒක නැවත ආවර්ජනය වෙන්නේ. නැතුව මාගාව යන්ත්‍ර නැහැ විභාග පාස් කරන්න. හොඳයි. ඒ වගේම තමයි දැන් මෙතනන් සඳහන් කළා කොයි විදිහටද ඔබට WhatsApp එවෙ යුත්තේ කියලා. ඒ සියලුම විස්තර ඒ විදිහටම එවන්න. මොකද නැත්තම් අනිවාර්යයෙන් වෙන යන්ත්‍රයක් තමයි එන්නේ නේද? ඔව් මොකද හේතුව දැන් අපි එවන එක දන්නේ නැනේ මොන එහෙම වුණොත් මට ඒක අයින් කරන්න වෙනවා. දන්නේ නැහැ. මොන වගේ යන්ත්‍රයක්ද ඉල්ලන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් මම යන්ත්‍ර ඉල්ලන පළියට එවන්නේ නැහැ. ඒක මම එයාගේ 9යි වයසයි ඉල්ලන්නේ මම දාන යන්ත්‍රයෙන් එයාට ප්‍රතිඵලයක් තියනවද කියලා බලලා තමයි මම එවන්නේ. නැත්තම් අපරාධයි. මගේ මහන්සියත් අපරාධයි. ඒගොල්ලෝ පැලඳගෙන ඉන්න එකත් අපරාධයක්. හොඳයි මම මතක් කරන්නම් දුරකථන අංකේ WhatsApp කරන්න ඕන 07887 55යි 78යි 78 07887 55යි 78යි 78. ඉතින් ওই දුරකථන අංකයට WhatsApp කරොතින් ඔබට පුළුවන් යන්ත්‍රයක් මෙතුමන්ගෙන් ලබා ගන්නට. ඒ වගේම තමයි මට දැන් ඔබෙන් අහන්න ඕනේ දැන් විශේෂයෙන්ම කළු කුමාර දෝෂය කියන එක අපි හැමෝම අහලා තියෙනවානේ. සමහර ඇතමෙක් ඕක විශ්වාස කරනවා, සමහර අය විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි දන්නවා. මෙහෙම දෙයක් ව්‍යවහාරයේත් තියෙනවා. ඉතින් මේ කළු කුමාර දෝෂය Tamanට තියෙනවා. එහෙම කෙනෙකුට හැදෙන්නේ මොන වගේ හේතු පදනම් කරගෙනද? කොහොමද ඒක වෙන්නේ? මට ඔබෙන් අහන්න ඕනේ. පළවෙනිම දේ තමයි කළු කුමාර දෝෂයක් කෙනෙක්ට තියෙනවා නම් ඒකේ මුලින්ම පටන් ගන්න විවාහ දෝෂයකින්. එහෙම නැත්නම් විවාහය හරියන්නේ නැහැ. මම හිතන්නේ ඔබතුමා මේ ගොඩක් වෙලාවට ඒ කළු කුමාර දෝෂය ඉවත් කරනවා ඔබතුමාගේ අසපුවේනේ. ඒක අපි හොඳින්ම දන්න කාරණයක්. ඉතින් එතකොට ඒකෙදි පළවෙනියටම වෙන්නේ විවාහ කඩකප්පල් වෙනවා. විවාහ වෙන්න ඉන්න එක්කෙනාට බඳින්න හිතෙන්නේ නැහැ. නැත්නම් එන එක්කෙනා යාට සෙට් වෙන්නේ නැහැ. ඕම කොහොම හරි ගිහලා ඔන්න සමහරක් වෙලාවට ඒක තියෙද්දි විවාහය හරියනවා. ඊට පස්සේ විවාහය හරි වුණායින් පස්සේ ඒ දෙන්නගේ තියෙන අඹු සැඹි දෝෂයක්. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ දරු පළවලට බලපානවා ඊළඟට. ඒ කියන්නේ සමහරක් වෙලාවට එයාට හස්බන්ඩ් නොපේ ඉන්න බෑ. එයාට අර ෆීලින් එකක් නැහැ, ආදරයක් නැහැ, සෙනෙහසක් නැහැ, හැම වෙලාවෙම කේන්ති යන ගතියක් තියෙනවා. ඒ වගේ තත්ත්ව ඇතිවීමක් ඊළඟට පටන් ගන්නවා. ඊට පස්සේ ඒකත් එකතු වෙලා කොහොම හරි ඔය කියන අදාළ දේවල් ටික කරයින් පස්සේ දරුවෙක්ව හම්බෙන්න ඉඳලා නැති වෙන වෙලාවල් ගොඩාක් තියෙනවා. ඊයේ පෙරදෑත් එක්කෙනෙක් ආව අවුරුදු 52ක් ඒ දිගටම අවුරුදු 15ක් 16ක් මේ වගේ සිදුවීම් ටිකක් වෙලා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් මම දරු ඵල සඳහා බාරගන්නේ නම් අවුරුදු 40ට වඩා අඩු කට්ටියට. එතනින් එහාට කට්ටියට මම බාරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් දුරට ඔය කළු කුමාර දෝෂය නිසා පෞල් කැඩීම්, පෞල් වෙන්වීම, දරුපල හිමිවීම, විවාහ කඩාකප්පල් වීම ඔය වගේ සියලු දේවල් ටික වෙනවා. මොකද හේතුව කළු කුමාරයා කියලා කියන්නේ ගෑනුන්ට ලෝබී කෙනෙක්. එහෙම නැත්නම් අර කියනවා සාමාන්‍ය ගෑනු කෙනාට වෙන කෙනෙක් ගාවට යන්න දෙන්නේ නැහැ කියන තැනට තමයි එයාපත් කරන්නේ. ඒ තරම් අර කෑදර
විදිහට. එතකොට ඒ නිසා වෙන්න සිදුවීම් තමයි ගොඩක් දුරට ඒවල ඇත්තටම කළු කුමාර දෝෂයක් තියෙනවා නම් 180%ක්ම පවුල කැඩෙන තත්ත්වය ගොඩාක් වැඩි. නැත්නම් ඒ දෙන්න සමහරක් වෙලාවට කාමර දෙකක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දුරස් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක එක එක්කෙනාට එක එක විදිහට බලපාන. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතය ඇත්තටම අඳුරු කරනවා. එතකොට අර කළු කුමාරයා කියන එක්කෙනා සමහරක් වෙලාවට පිරිමියාගෙන් වෙන්න ඕනේ දේවල් ගොඩක් දුරට වෙන දේවල්. දැන් මේ වීඩියෝ දෙක තුනකුත් මම එහෙම දැක්ක කියන්නේ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඇත්තටම. එතකොට එයාට අර පිරිමියෙක් අවශ්‍ය වෙන්නේ නැති තත්ත්වයට අර කළු කුමාරයා ඒ අදාළ දේවල් ටික කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා සමහරක් වෙලාවට උදේ නැගිටිද්දි හූරලා තියෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඊළඟට සමහරක් වෙලා තැන්වල නිකන් පළු දාලා තියෙනවා. ඉතින් මේ දේවල් ගොඩක් දුරට 180%ක්ම වෙන්නේ කළු කුමාර. අමනුෂ්‍ය දෝෂ වලටත් වෙනවා. නමුත් කළු කුමාර දෝෂය නිසා වෙන ඒවා ගොඩක් දුරට වැඩි. ඒකින්ද කළු කුමාර දෝෂයක් තියෙන කෙනෙක්ට පළවෙනිම දේ මං කියන්නේ පවුල ආරක්ෂා කර ගැනීමේ කටයුත්ත කරගන්න. මොකද හේතුව ඔයාට එහෙම දෙයක් දැනෙනවා. සාමාන්‍යයෙන් කොහොමද එහෙම දෙයක් තියෙනවා කියලා අපි දැනගන්න. ඒක තමයි මම මේ අහන්න හැදුවේ. එහෙම දෙයක් තියෙනවා නම් අපි කොහොමද දැනගන්නේ? එතකොට පළවෙනිම දේ තමයි නිදි යහනේදී ඒ කෙනා ඇවිල්ලා තමුන් එක්ක සමහරක් වෙලාවට ඔය ඕගොල්ලන්ගේ තියෙන සාමාන්‍ය ලිංගික ජීවිතයේ වගේ දේවල් පවා ඇති වෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට එයා නිින්දෙන් ඉන්නේ. හැබැයි එයාට මේ දේවල් ටික සිද්ධ වෙනවා. එතකොට එයාට අර මනුස්සයත්වයේ අවශ්‍යතාවයක් නැති කරනවා. ඊළඟ දේ තමයි ගොඩක් දුරට ඕගොල්ලන්ගේ සාමාන්‍ය මාස් සුද්ධිය කියලා කියන්නේ ඒව හරියාකාරව සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක්. ඊළඟට බඩ කොරබීමක් වගේ වෙනවා දේවල් තියෙනවා. ඊට පස්සේ ඇඟපත පරණ නැහැ, ඇඟ ෆිට් නැහැ, සාමාන්‍ය හරි මහන්සි ඒ වගේ දේවල් ගොඩාක් දුරට සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් ඊළඟට ඕගොල්ලන්ගේ අර මාස් සුද්ධිය හඳුන හරිම අපහසුයි. ඒ වගේ දේවල් සිද්ධ. හැබැයි ඒවා සාමාන්‍යයෙන් ඒවා නැති කට්ටියටත් වෙන වෙලාවල් තියෙනවා. මං කියන්නේ විශේෂයෙන් වෙන දේවල් ටික. ඊට අමතරව තව දෙයක් තමයි සමහරක් වෙලාවට කටින් දුර්ගන්ධයක් එනවා. ඒ කියන්නේ කට දැන් අපි සාමාන්‍ය උදේ පාන්දර නැගිට්ටාම පොඩි ස්මෙල් එකක් ඒ වගේ එක දිගටම එනවා. ඊළඟට දාඩිය සමහරක් වෙලාවට හරි ගඳයි. ඒ කියන්නේ එයාගෙන් පිට වෙන දාඩිය ගඳයි. එතකොට ඔය දේවල් ටික සහ ඒ දේවල් වලට අදාළ දේවල් ටික තමයි වෙන්නේ. ඊළඟට ඕකේ කියන සරුභාවය. ඒ කියන්නේ දරුවෙක්ව ලැබෙන්න තියෙන එක 100%ක්ම නැති කරන තත්ත්වය තියෙනවා. ඒකවල ඒක નિසරු බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඔය දේවල් එක්ක තමයි සාමාන්‍යයෙන් කළු කුමාර දෝෂයක් තියෙන ඒගොල්ලන්ට එහෙම නැත්නම් දරු පළවලට ගොඩාක් දුරට 180%ක්ම ඒක බලපානවා. ඊට අමතරව ඕගොල්ලන්ගේ ඇඟේ තියෙන හීට් එක එහෙම නැත්නම් ඇඟ නිමණ්ඩ ගන්න කියලා කියන ඊට ඒ දේවල් වලට අමතරව අරක අනිවාර්යෙන් බලපාන. ඒක නිසා ඔය මං කිව්ව ටිකෙන් සමහරක් කරලා එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, ඔක්කොම වෙන්න පුළුවන්. තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකට අදාළ දෙයක් කරගන්න. එහෙම නැතුව ගියොත් ඒක පෞල් ජීවිතේට අනිවාර්යෙන් බලපානවා. ඒකත් එක්ක ඔයගොල්ලෝ ජීවිතේ ඇත්තටම සමහරක් කරලාට ඇට්ටකුණා වෙන තත්ත්වෙට ජීවිතේ අමිහිරි තත්ත්වයටපත් වෙනවා. 80%කට වෙන්නේ. හොඳයි. ඒ වගේම තමයි දැන් ඔබතුමා කුබේරයන්ට දුන්න පිරිසක් ඉන්නවනේ. මම ඒ පිරිස මතක් කරන්නත් ඕනේ. මොකද දැන් ඒක ඇත්තටම බලාගෙන ඉන්න අයටත් හොඳයි. ඒක නිසා මම අනිවාර්යයෙන් මතක් කරන්නම් ඒ පිරිස කවුද කියලා. නිශාන්ත කුමාර දියතලාව, නාලක සම්පත් පූගොඩ, ඒ වගේම කවිෂ්ක ඉඳුනිල් නිකවැරටිය, ඉෂානි මේකලා මිරිස්වත්ත, ඒ වගේම සමරතුංග ප්‍රනාන්දු හංවැල්ල, අකේෂ් මිහිරාන් නෙළුව, ඒ වගේම සඳමිනී මල්ෂාන් හෝකන්තර, ඩී අබේනායක රාජගිරිය, ඒ වගේම එස්.ඒ. සම්පත් පිළිමතලාව, ශ්‍රියානි මානෙල් වත්තල. ඉතින් මේ කියන 10 දෙනා තමයි මම හිතන්නේ රුබේරු සතියේ අපේ කුබේරු යන්ත්‍ර ලබා ගත්තේ නේද? ඒගොල්ලෝ ඇත්තට මේගොල්ලන්ට තාම ලැබිලා නැහැ. මෙසේජ් එක දාලා ඇති. ඕගොල්ලන්ට ඇවිල්ලා ගන්න පුළුවන් ඕනේ දවසක වැඩ කරන දවසක. මේ මෙසේජ් එක පෙන්නුවෙන් පස්සේ ඔයාලට යන්ත්‍රය ලබා ගැනීම තියෙනවා. ඉතින් ඇත්තටම ඒ අනිවාර්යයෙන්ම ඒ ෆෝන් එක අරන් එන්න. ඒක මොකද දැන් අපි දන්නේ නැහැනේ කාටද ඇරියේ කියලා. ඒ කෙනාට ඇවිල්ලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒවා යන්ත්‍ර ටික හදලා තියෙන්නේ. හැබැයි ඒ දුන්න නම ඇරෙන්න වෙන නමකට එන්න එපා. මොකද ඒ නමට තමයි අපි ඒක සිද්ධි කරලා දවා දෙන්නේ. ඒ වගේම තමයි මම දැන් මතක් කරන්නම් මෙතුමන්ගෙන් ඔබට ගුරුවරුකම් ලබා ගන්නට ඔබේ තියෙන හැම දෙයක්ම මෙතුමන්ට කියන්නට ඔබට අවස්ථාව තියෙනවා. මම මතක් කරන්නම් කොහොමද ඒ කියලා. ඒ තමයි ඉරිදා පෝය දින හැර සඳුදා සිට සෙන්සුරාදා දක්වා උදෑසන 8ට පෙර පැමිණ රාගම ගුරු හමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දිනකට හමු වෙන හැකේ 5 දෙනෙකු විතරයි. ඒක නිසා ඉක්මනින්ම එන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම මම මතක් කරන්නම් දුරකථන අංක 0117 55 78 78 ඒ වගේම 0703 55 78 78 07 433 40 40
50 60 කියන දුරකථන අංක ඔබට විවෘතයි. ඒ වගේම තමයි ප්‍රතිකාර සඳහා විශේෂයෙන්ම සඳුදා, බදාදා, සිකුරාදා දින උදෑසන 7:30 සිට දහවල් 12 දක්වා වේලාවක් වෙන් කර ගන්නත් හැකියාව තියෙනවා. ඒ වේලාවක් වෙන් කර ගැනීමට ඔබ 07 07 55 78 78 කියන දුරකථන අංකයට කතා කිරීම අනිවාර්යයි. ඒ වගේම තමයි දිනකට උපරිම ප්‍රතිකාර අවස්ථා 20ක් පමණයි ලබා දෙන්නේ. ඒක නිසා වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්යයි කියලත් සඳහන් කරන්න කැමතියි. මම මතක් කරන්නම් රාගම ගුරුතුමන් හමු වීමට ඔබ පැමිණිය යුතු ස්ථානය රාගම ගුරු අසපුව නම්බර 72 15 කුරුකුලාව රාගම. ආයෙත් මම මතක් කරන්නම් රාගම ගුරු අසපුව නම්බර 72 15 කුරුකුලාව රාගම කියන ලිපිනයට තමයි ඔබ පැමිණිය යුත්තේ. ඉතින් අවසාන වශයෙන්ම ඔබතුමාට යමක් කියන්නට තියෙනවද? ඔව් ඇත්තටම කුබේර යන්ත්‍ර 10ක් නැවතත් මම ලබා දීමක් කරනවා මේ සතියේ. අර අපේ තියෙන ඒකටම දාන්න කුබේර යන්ත්‍රයක් අවශ්‍යයි කියලා. එතකොට ඒගොල්ලන්ට ගොඩක් ඒගොල්ලෝ මෙහෙම දෙයක් තිබ්බා අනේ ගුරුතුමා 10 ඉවර නම් අපිට සහන මිලකට හරි දෙන්න කියලා. අපි ඒව බලලා ඕගොල්ලන්ට මෙසේජ් එකක් දාන්න. කුබේර යන්ත්‍රයක් අවශ්‍යයි කියලා දාන්න. නම, වයස අනිවාර්යයෙන්ම ලිපිනයත් එක්ක දාන්න. ඒ දාපුවම ඒ දාන්න පුළුවන් 10 දෙනෙක්ට මේ සතියේත් ලබා දෙනවා. ඒ නම් ටික ලබන සතිය අපි කියන්න. අනිවාර්යයෙන්ම. ඉතින් බොහොමත්ම ස්තුතියි අදත් අපේ ආරාධනෙන් අපේ මැදිරියට ආවට රාගම ගුරුතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යයෙන්ම ලබන සතියේ අපි ඔබව බලාපොරොත්තු වෙනවා. ආයිබුවන් කියලා සමුදෙනවා.